ඇමරිකානු පෙන්ටගනය සහ ප්‍රධාන පුවත් සේවා තහවුරු කරන පරිදි ඉරානයට එරෙහි මෙහෙයුම්වල නිරතව සිටි ඇමරිකානු ප්‍රහාරකයානා සහ හෙලිකොප්ටර් යානා 3ක් ඉරාන ප්‍රහාරවලට ලක්ව තිබේ. මෙය දශක ගණනාවකට පසු ඇමරිකානු ගුවන් බලයට එල්ල වූ දරුණුතම පහරයි. F-15E Strike Eagle මෙම යානය දකුණු ඉරානයට ඉහළින්දී බිම හෙලා ඇති අතර එහි දෙවන නියමුවාගේ තත්ත්වය තවමත් හඳුනා නොගත් මට්ටමේ පවතින බව පෙන්ටගනය කොංග්‍රසයට දැන්වා තිබේ. A-10 Warthog සන්නද්ධ රථ විනාශ කිරීමට සුප්‍රසිද්ධ මෙම යානය හෝමු සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන ප්‍රහාරයකට ලක්ව කඩා වැටී ඇත. එහි නියමුවා බේරා ගැනීමට ඇමරිකානු හමුදා සමත් වී තිබේ. අතුරුදහන් වූ F-15E නියමුවා සෙවීමේ මෙහෙයුමේ SAR නිරතව සිටි බ්ලැක් හෝක් හෙලිකොප්ටරයටද ඉරාන සෙබළුන් විසින් දරුණු ලෙස වෙඩි තබන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙයි. දකුණු ඉරානයේ අහසේදී ඇමරිකානු මුදාගැනීමේ කණ්ඩායම් සහ ඉරාන හමුදා අතර ඍජු ගැටුම් හටගෙන තිබේ. බ්ලැක් හෝක් හෙලිකොප්ටරය ඉලක්ක කර ඉරාන සෙබළුන් බිම සිට දිගටම වෙඩි තබන අයුරු එම වීඩියෝවල දැක්වේ. දෙවන F-15E නියමුවා ජීවතුන් අතර සිටීද නැද්ද යන්න පිළිබඳව පෙන්ටගනය සතුව තවමත් තොරතුරු නොමැතිවීම ධවල මන්දිරය දැඩි කනස්සල්ලට පත් කර ඇත. එකම දිනයකට යානා 3ක් සාර්ථකව ඉලක්ක කිරීම හරහා ඉරානය ලෝකයට පෙන්වා දෙන්නේ ඇමරිකානු ගුවන් බලයට Taman යටත් නොවන බවයි. හෝමු සමුද්‍ර සන්ධිය අවට යුදමය තත්ත්වය දැන් පාලනයෙන් බැහැර වෙමින් පවතින අතර ජනාධිපති ට්‍රම්ප් විසින් මෙයට එරෙහිව දැවැන්ත ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට නියෝග කරනු ඇතැයි ආරක්ෂකාංශ සැක කරයි. පසුගිය පැය 24 තුළ ඇමරිකානු යානා 3ක් ඉලක්ක වීමෙන් පසු තත්ත්වය පාලනය කිරීම සඳහා ඇමරිකාව විසින් ඉදිරිපත් කළ පැය 48ක සටන් විරාම යෝජනාව ඉරානය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති බව රොයිටර් පුවත් සේවය තහවුරු කරයි. ඉරාන රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව ඔවුන් මෙම තීරණය ගැනීමට හේතු කිහිපයක් බලපා තිබේ. ඉරානය පවසන්නේ Tamanට අවශ්‍ය වන්නේ පැය 48ක කෙටි විරාමයක් නොව යුද්ධය මුළුමනින්ම අවසන් කරන ස්ථිර ගිවිසුමක් බවයි. ඉරාන ජනාධිපතිවරයා සටන් විරාමයක් ඉල්ලා ඇති බවට ඩොනාල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය ඉරාන බලධාරීන් විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. ඇමරිකානු හමුදා කලාපයෙන් මුළුමනින්ම ඉවත් විය යුතු බවත් යුද්ධයෙන් සිදු වූ හානි සඳහා වන්දි ගෙවිය යුතු බවත් ඉරානය අවධාරණය කරයි. සටන් විරාමය ප්‍රතික්ෂේප වීමත් සමග ඇමරිකාව විසින් සිය යුද මෙහෙයුම්වල මීළඟ අදියර ක්‍රියාත්මක කිරීමට වැඩි ඉඩක් පවතී. මෙම පුවතත් සමග ලෝක වෙළඳපොලේ තෙල් මිල තව දුරටත් ඉහළ ගොස් ඇති අතර සාමයක් පිළිබඳ තිබූ බලාපොරොත්තු 100% දක්වා පහත වැටී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. පාකිස්තානය, තුර්කිය සහ කටාර් රාජ්‍ය හරහා සිදු කළ සාම සාකච්ඡා මේ වන විට බිඳ වැටීමේ අවධානමකට ලක්ව තිබේ. ඉරානය මෙම යෝජනාව ප්‍රතික්ෂේප කළේ ඔවුන් සතු මිසයිල බලයෙන් 50%ක් තවමත් සුරක්ෂිතව පවතින බව දන්නා නිසා විය හැකි බව බුද්ධ්‍යංශ සැක කරයි. මේ ඇමරිකාවට සහ ඊශ්‍රායලයට එල්ල කළ ඍජු අභියෝගයකි.